කොහොමද ඉතින් ඔයාලට ගොඩාක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. ඉතින් කියන්න ඕනේ උනේ මේ ඔයගොල්ලෝ වෙනුවෙන් සාරි කටුවක් මට හදන්න වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම. ඒකට හේතුව එන ඕඩර්ස් වලට ඒ වෙලේ හදලා මේ දැම්මා මිසක් ලොකු වෙලාවක් මට ඉතුරු වෙලා තිබ්බේ නැහැ ඔයගොල්ලොත් එක්කම සාරි කටු හදන්න. ඒක තමයි ලොකුම හේතුව. ඉතින් අපි අද සාරි කටුවක් හදන්න බලමු. ඔයගොල්ලෝ pages වල ගොඩක් දැකලා ඇති මෙන්න මේ flower එක. මෙන්න මේ flower එකෙන් තමයි මම අද ඔයගොල්ලන්ට මේ සාරි පින් එක හදන්න යන්නේ. එතකොට මෙන්න මේ කලර්ස් තුන මං ගාව තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා අලුතින් ඒ කලර්ස් තුන මම සාරි පින් එක හදන විදිහ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මෙන්න මේ විදිහට තමයි මේකේ කලර්ස් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා. ගොඩක් ඒවා මම කරලා තියෙන්නේ මේ කලර්ස් අනිත් කලර්ස් වලින්. මේ කලර්ස් තුනෙන් දැන් මම ස්ටෝ එකට ඇඩ් කරන්න තමයි මේ සාරි පින් තුන හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති මේ flower එක pages වලත් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ එක හරි ලස්සනයි අර gold color shine එකකුත් එක්කම තියෙන හින්දා මේ flower එකට හරි ආසයි. ඉතින් මේ flower එකෙන් අපි අද බලමු කොහොමද සාරි පින් එකක් හදන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේ කලර්ස් ටික තියෙන්නේ. මේකේ මේ සුදු පාට එක නම් මේ මම තාම pages වල දැක්කේ නැහැ. මම අතේ ටිකයි තියෙන්නේ. හරි. අපි බලමු මෙන්න මේ flower එක. ඊට පස්සේ මම අද ගන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 4.5 සාරි පින් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි ගන්න ගම් එක B6000 ගම් එක. ඊට පස්සේ තව මම leaves විදිහට ගන්නෙ මෙන්න මේ ඔයගොල්ලෝ කලින් දන්නවා මෙන්න මේ leaf එක. අපි බලමු දැන් කොහොමද අපි මේ සාරි පින් එක හදන්නේ කියලා. ඉතින් මට 4.5 කටු 3ක් ඕනේ. මුලින්ම මම කරන්නේ එතකොට අපිට එකකට දෙක ගානේ මේ gold color leaves ඕනේ. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ගම් එක. මේකේ අර තියෙන පින් එක මේකේ ඇලිලා තියෙන එක හරිය අමාරුයි ගලවන්න. අර ගම් ගොඩක් ගෑවුනොත් එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න එහෙම නොවෙන්න ගම් එක පාවිච්චි කරන්න. ඒ මොනවාම ගන්න හරිය අමාරු වෙනවා. ඒ කියන්නේ අපිට ඕනි ප්‍රමාණයට වඩා ගම් වෙනවා මේ කටුවට. මෙන්න මේ වගේ ගම් ගා ගන්නවා මම. ගම් ගාගෙන මම මේ බෝඩ් එකේ තියන්නේ නැහැ මේ කෑල්ලක තියන්නේ. මේ වගේ. බෝඩ් එකේ තිබ්බොත් අර එකපාරට මේ අනිත් පැත්ත හැරුණොත් ගම් ගැවෙනවා බෝඩ් එකේ යන්නේ හින්දා. මම ඔයගලන්ට කලිනුත් කියලා ඇති වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා. මේ ගම් එක ගාපුවා මම අලවන්න යන්න එපා. ටිකක් වෙලා තියලා අලවන්න. එතකොට හොඳට ගම් එකට අපිට ඕනේ දේ අලව ගන්න පුළුවන්. එකපාරට ඇලවුනොත් ඒකේ හැම මෙහා යනවා අපිට ඕන විදිහට සෙට් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට මම මේ පින්ස් තුන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ leaves මේ අලව ගන්න එක. ඒකට අපිට ටික වෙලාවක් ඕනේ. අපි එතකන් චුට්ටක් කතා කරමු. ඉතින් ඕගොල්ලොත් දැන් මේගොල්ලන්ට මේ විදිහට සාරි පින් හදන්න බඩු ගන්න ඕනේ. මගෙම කියලා එකක් නෑ. මම ඔක මුලින්ම කියලා තියෙනවා. එතකොට අර ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වල බැලුවා නම් මේ මං ගාව තිබ්බ බටර්ෆ්ලයි එක දැන් මට ගෙන්නන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ බටර්ෆ්ලයි එක නෑ මං ගාව දැන්.
ඒකේ තියෙන ටිකෙන් විතරයි මමත් මේ හදන්නේ. ඒ ටික ඉවරුණාට පස්සේ මටත් එක ගෙන්න ගන්න විදිහක් නැහැ. අපි සමහර බඩු ගන්න තැන් වලින් මොකද ගන්නවද වෙන්නේ? සමහර මම බැලුවට බටර්ෆ්ලයි එක පෙන්වන්න තියනවාද කියලා. මෙන්න මේ බටර්ෆ්ලයි එක මට ගැති මේ ටික විතරයි, මේ කලර්ස් ටික විතරයි මං ගාවත් තියෙන්නේ. ඒ හින්දා එක ගැන අහන්න එපා දැන්. ඒ කියන්නේ මේ මං ගාවත් නෑ මේ බටර්ෆ්ලයි එක දැන් ගන්න. මට ගෙන්න ගන්න විදියකුත් නෑ. මට ඒ සාරි කටුව එතනින් එහාට ඒ තියෙන ටික ස්ටොක් එක ඉවරුණාට පස්සේ හදන්න විදියකුත් නෑ. ඉතින් මට එක ගෙන්න ගන්න විදිහක් නෑ. ආයෙ ගෙන්න ගන්න පුළුවන් වුණොත් මම ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නම්. ආයෙත් මගෙන් ගන්න පුළුවන් කියලා. ඒ බටර්ෆ්ලයිව අරගෙන ගොඩාක් අය සාරි කටු හදලා තිබ්බා. ඉතින් හරි සතුටුයි එහෙම වුණාම. ඉතින් මම හැමදාම කියනවා වගේ මේ බඩුව එකක්වත් මගෙන් ගන්න ඕනි කියලා නැහැ. මම එහෙම මේ අයිටම් සෙල් කරන්නේ නැහැ ඇත්තටම. ඒතර ආසාවෙන් කෙනෙක් මගේ වීඩියෝ එකක් බලලා ඒ වගේ කටුවක් හදන්න ආසයි කිව්වට පස්සේ මම මංගාව තියෙනවෙන් හරි ටිකක් එයාට යවනවා. ඊට පස්සේ ඉතින් මේ ගොල්ලන් මේ සමාන්ට එක දිගටම කරනවා. ඊට සමහරුන්ට දැන් මං අතීත නැති වුණොත් ඒගොල්ලන්ට යවන්න විදියකුත් නැහැ. දැන් යවුවාම ඉතින් මටත් දුකයි යවන්න බැරි වුණාම. එහෙම නෑ, අපි තියෙන දේවල් වලින් හැම වෙලෙම අපේ වැඩේ කරගන්න ඕනි. ඒක තමයි හොඳම දේ අපිට කරන්න තියෙන. සමහර දේවල් අපි නොහිතුවට මම ඔයගලන්ට මුලින් වීඩියෝස් වල කියලා ඇති මම කොහොමද මේක මට අදහසක් ආවේ මේ සාරි කටුවක් හදන්න කියලා. ඉතින් ඒ වගේ ඔයගලන්ටත් එක එක අදහස් එන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ තමයි Tamanට තමන්ගාව තියෙන දේින්ම පටන් ගන්න. ඉතින් එහාට ඉස්සරහට Tamanට එතකොට ඒ දේවල් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ඊට පස්සේ මෙන්න මේ බටර්ෆ්ලයි එක මට හොයාගන්න පුළුවන් වුණා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේක. මෙන්න මේ බටර්ෆ්ලයි. ඒකෙන් මම සාරි කටු හදලා මට මතක විදියට වීඩියෝ එකක් දැම්මා වගේ මට මතකයි. බලමු. මෙන්න මේකේ නම් කලර්ස් ගොඩක් තියෙනවා. මම මේකටත් ගොඩක් ආසයි. ඒක හරි ලස්සනයි. ඒකින් සාරි පින් එකක් හදද්දී පුළුවන් වුණොත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඔයගොල්ලෝ රික්වෙස්ට් කළොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙන්නත් පුළුවන්. ඔයගලන්ට හැමදාම මම කිව්වා වගේ මට ගොඩක් වෙලාවට ඕඩර්ස් අදද්දි වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. එක්කෝ ගොඩක් රෑ වෙලා හදන්නේ. ඉතින් අන්න එහෙමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. තියෙන වෙලාවත් එක්ක. ඉතින් ඕගොල්ලන් කිසිම ඒ කියන්නේ ගොඩාක් වැඩ අඩු කෙනෙක් නම් තාමත් දැන් ඒ ලෙවල් කරලා මේ පාරේ ලෙවල් කරලා ගෙදරට ඉන්න කෙනෙක් මේක පස්සේ වීඩියෝ එක බලනවා නම් නැත්නම් තව මොකක් හරි දෙයකට යමු වෙන කලින් මේ පෝස් එකක් හරි මොකක් හරි කරන්න කලින් මේ වීඩියෝ එක බලනවා නම් ඒ වගේ අය කෙනෙක්ට ඕන තරම් වෙලාව තියෙනවා මේකට මැරිලා කරන්න. ඉතින් මට එහෙම වෙලාව නැහැ. ඒ හින්දා තමයි මම මේ විදිහට ගොඩක් මේවට පරක්කු වෙන වීඩියෝ එකක් දාන්න ඔයාලට. ඉතින් අනිත් දේ තමයි අපි බලමු කොයි විදිහටද දැන් අපේ සාරි පින් එක අපි හදන්න කියලා. දැන් මෙන්න මේ විදිහට මම මේ ලීව්ස් එක දෙපැත්තට අලව ගන්නවා. නොයි විදිහට ඒත් එක්කම මම මේකේ ඉතුරු ආයෙත් ගම් ගා ගන්නවා. මට ෆ්ලවර්ස් ටික අලව ගන්න ඕනේ හින්දා. ඉතින් ඔයගලන්ට කියන්න ඕන අනිත් දේ තමයි දැන් ඉතින් අවුරුද්ද ඉවර වෙන්නත් ළඟයි. තාමත් ඔයා හිත එනවා නම් මොන හරි දෙයක් පටන් ගන්න ඕනි කියලා හිත ඉන්න එපා. ඔයගලන්ට එන පළවෙනි අදහසෙම පටන් ගන්න. සමහර විට ඒක වරදින්න පුළුවන්. හැබැයි ඒක තවත් අදහසක ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි හිත ඉන්න නැතුව මොන හරි දෙයක් පටන් ගන්න. ඉතින් මේක මේ වගේ දෙයක් කරනකොට හිතට ගොඩාක් සතුටුයි. හදිසියේ කරද්දී නෙමෙයි ගොඩාක් සැහැල්ලුවෙන් ඒ වගේ වෙලාවකට කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට දැනව ඇති කොච්චර මේ ලස්සනයිද කියලා. අන්තිමට හදලා ඉවර වෙද්දී ඒ වගේම තමයි කස්ටමර්ට ගියාට පස්සේ එයාගෙන් එන ෆීඩ්බැක්ස් හොඳ වුණාම ඒකත් ගොඩක් සතුටුයි. මේ විදිහට අපි දැන් තියාගමු.
මේක බලන්න ඔයගලන්ට තේරෙයි කොච්චර ලේසිද මේ වගේ කටුවක් හදන්න කියලා. ඉතින් ඔයාට එහෙමවත් කිසිම වෙලාවක් නැත්තම් සාරි කටු ඔයාට හදන්නත් ඕනේ නම් වෙන අදහසකුත් නැත්තම් ඔයාට තියෙන හොඳම අදහසක් මම ඉස්සරහට වීඩියෝස් වල ගේන්නම්. හැබැයි ඒකට එකපාරට ලොකු ගාණක්කුත් නෙමෙයි, පොඩි ගාණකින් පටන් ගන්න පුළුවන්. අපි බලමු. ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් ඒක ගැන වීඩියෝ එකක් මම කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මම දාන වීඩියෝස් ඒ වෙලාවම බලන්න. එතකොට අපි බලමු දැන් මේ flower එක අලවගන්නේ කොහොමද කියලා. තාමත් ලොකුවට වේලිලා නැහැ. හැබැයි ගොඩක් දුරට වේලිලා තියෙන්නේ. මේ විදියට. මේකත් අපි මේ විදියට දැන් මෙහෙම එකම කලර් එකෙන් ඕනි කියලාත් නෑ. ඔයගොල්ලන්ට කලර්ස් මික්ස් කරලා මේක හදන්නත් පුළුවන්. බලන්නකො හදලා ඉවර වෙනකොට මාරම ලස්සනක් එනවා. අපි නිකම්ම ෆ්ලවර් එක දැක්කට වඩා මම දැන් ගොඩාක් දැකලා තියෙනවා මම හදපු ඩිසයින්ස්. ඒ විදිහටම හදන අය ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් එහෙම කිසිම තරහක් නැහැ මගේ. කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක ලොකු දෙයක්. ඉතින් මටම හිතෙන අදහස් වලට තමයි මම සාරි කටු කොට දන්නේ. ඉතින් ගොඩක් කස්ටමර්ස්ලා ආසයි කාගවත් නැති විදිහට සාරි කටුවක් හදනවා නම් ඒ වගේ දෙයක් දාන්න. ඔය විදිහට තමයි තියෙන්නේ. තාමත් මේකේ වැඩ ඉවර නෑ. අපිට මැද්දට පර්ල් එකක් අලවලා මේකේ වැඩ ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් තවත් මේක ලස්සන කරගන්න නම් මේකට චේන් එකක් ඇඩ් කරන්න පුළුවන්. එතනින් ගියාම දැන් චේන් වර්ගත් ගොඩක් තියෙනවා. පර්ල් චේන් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නිකන් චේන්ස් තියෙනවා. ගෝල්ඩ් චේන් තියෙනවා, සිල්වර් චේන් තියෙනවා. ඒ විදිහට චේන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ එකක් කළොත් තවත් මිල වැඩි කරලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අර බටර්ෆ්ලයි තියෙන්නේ. මම මේකට හරිම ආසයි. මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒක නම් ඕගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන්. මගෙන් ගන්නම කියලා එකකුත් නැහැ. වෙන පේජ් වල තියෙනවා නම් ඒකෙන් ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම ඊට පස්සේ ආයි බලනවා මේකේ පර්ල් සෙට් කරගන්න මේ ගමම්ම. ගම් ගැවෙන ඒවා අන්තිමට ඕගොල්ලෝ අයින් කරලා කස්ටමර් අතට දෙන්න මතක ඇතුව. අනිත් එක තමයි මම එහෙම ඕඩර්ස් ආවට පස්සේ මේ හදනවා මිසක් එහෙම තියාගෙන ඉන්නේ නැහැ. නැත්තම් මේකේ අනිත් කලර්ස් ටික මට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ පේජ් එකට ගියොත් ඒකේ මම ෆොටෝස් දාලා තියෙනවා ගොඩක් යවනේවේ. ඊට පස්සේ අපි මේකට පර්ල් සෙට් කරගමු. මම පර්ල් චේන් එක කියලා කිව්වේ මෙන්න මේ චේන් එකට. බලන්නකො මේ වගේ චේන් එකක් මේකට ඇඩ් කළොත් තවත් ලස්සනයි. මම මේකට මේ චේන් එක ඇඩ් කරන්නේ නැහැ. අර බටර්ෆ්ලයිස්ලා මම පෙන්නපු බටර්ෆ්ලයි පින් එක හදද්දි මම චේන් එක ඇඩ් කරනවා. ඉතින් මම දැන්
මෙන්න මේ පර්ල් එක තමයි එකතු කරන්න යන්නේ. ඉතින් ඔයගලන්ට මේ පර්ල් එකම එකතු කරන්න ඕනි කියලා එකක් නැහැ. ඔයගලන්ට පුළුවන් ලස්සන ස්ටෝන් එකක් ඒ විදිහට එකතු කරන්නත්. ඒකේ තියෙන ලස්සන කොච්චර දුරට එකපාරට වෙනස් වෙනවද කියලා ඔයගලන්ට පේනවා ඇති. මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි එන්නේ. පුළුවන් නම් මේක අනිත් පැත්තට තියන්න මේ. එතකොට ගාන්ට ඔයගොල්ලන්ට එක මේ ෆික්ස් වෙලා කරගන්න පුළුවන්. මේ විදිහට අල්ලගන්න සාරි පින් එක හැම වෙලේම නැත්තම් මේ අර කොළ වලින් අල්ලන්න ගියොත් ගැලවෙන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක වේලෙන්න නම් අර විදිහට තියන්න. එතකොට අර හොඳට මේ ටිකක් බර ඇවිදලා අපිට හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අන්තිමට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා මේ වගේ සාරි පින් එකක් ඇදුවට පස්සේ. ඉතින් බලන්න දැක්කහම ඉතින් හරි ආසයි හිතට. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ දෙයක් ඔයාගේ විනෝදාංශ විදියට කරනවා නම් මම හිතනවා ඒකෙන් ඔයාට නොහිතන ආදායමක් හොයන්නත් පුළුවන්. ඔයාගේ වැඩ ටික කරගන්න. අනිත් එක තමයි ඔයා ගෙදරට වෙලා ඉන්න දරුවන් බලාගෙන ඉන්න අම්මා කෙනෙක් නම් ඒකනොත් ඔයාට පුළුවන් මේ වගේ දෙයකට වැය කරන්න. ඒගොල්ලෝ නිදි වෙලාවට නේද? ඒ වගේ වෙලාවකදී ඔයාට පුළුවන් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් තාමත් ඔයා මොකක්ම නොකර බලන් ඉන්න කෙනෙක් නම් මම කියන්නේ අදම ඉතල පටන් ගන්න. එතකොට තමන්ට තියෙන දේවල් වලින් ඉස්සරහට යනකොට එතකොට තමන්ට ඉබේම උණු දේවල් හම්බ වෙනවා. අපි අර කතාවක් තියෙනවනේ අපි හොයන දේ අපිව හොයනවා කියලා. මම උනත් එහෙමයි මගේ හිතේ මොනවා හරි දෙයක් මෙන්න මේ දේ මට තිබුණොත් හොඳයි කියලා බලද්දී ඒකටම මේ අපිට ඇත්තට මොන ක්‍රමයකින් හරි පේන්න ගන්නවා. එක්කෝ FB එකේ ස්ක්‍රෝල් කරද්දි හරි නැත්නම් YouTube එකේ වීඩියෝ එකක් බලද්දි හරි අපිට ඕනේ දේ අපිට කොහොම හරි පේන්න ගන්නවා. ඒ හින්දා ඒක ගැනම හිතුවාම අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙනවා. ඒ හින්දා අදම පටන් ගන්න. ඉතින් අදට මම ගෙනාපු සාරි පින් එක මෙන්න මේ සාරි පින් එක. ඉතින් තවත් දවසක ලස්සන සාරි පින් එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්.